ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නා බිට්ගේන් ඇකඩමි එකට. ඔන්න ඉතින් 2026 ලැබුවා වූ අලුත්ම අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දා කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හීන ගොඩක් ඇති මේ අවුරුද්දෙත්. ඉතින් ඒ හීනවලට යන්න අපි බිග්ගේන් ඇකඩමි එක සැදී පැහැදී ඉන්නවා ඕගොල්ලොන්ට හැම අතකින්ම උදව් කරන්න. ඉතින් හීන කියද්දි අපිට සාමාන්‍ය කොල්ලෙක් නම් මතක් එන්නේ බයික් එකක් ගන්න එක, කාර් එකක් ගන්න එක, නැත්නම් ගෙයක් හදන එක අන්නේ වගේ දෙයක්. හැබැයි ඒ හැම දෙයකටම අපි දන්න අපිට සල්ලි අවශ්‍ය වෙනවා කියලා. ඉතින් ඔයාගේ ෆයිනෑන්ෂියල් පැත්ත හදලා දෙන්න අපි බිග්ගේන් ඇකඩමි එක සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න, bell icon එක තෝල් කරලා තියාගන්න. මොකද මේ වගේ වීඩියෝක් දාපු ගමන් ඕගොල්ලන්ට ඒ වෙලාවම notification එක එන නිසා. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. හරි. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ට්‍රේඩින් ගැන. ඉතින් ට්‍රේඩින් කියනකොට ඔයා දන්නවා අද ජෙනරේෂන් එකේ ගොඩක්ම කට්ටිය ට්‍රේඩින් වලට බර වෙලා වැඩි. ඉතින් ඔයා දන්නවා TikTok එකේ නැත්නම් Facebook එකේ කොහේ හරි දැකලා ඇති ට්‍රේඩින් වලින් ගොඩ ගිය කට්ටිය වාහන අරගෙන කොහොමද ඉන්නේ කියලා. ඉතින් ට්‍රේඩින් වලින් ඔයාටත් පුළුවන් එහෙම ගේමක් ගහන්න. ඉතින් ඔයාට පොඩි හරි සැකයක් තියෙනවා නම් ඔයාට පුළුවන් අපේ YouTube එකේ shorts feed එකට ගියාට පස්සේ ඔයාට පේනවා අපි රියල් account එකේ කොහොමද සල්ලි ප්‍රොෆිට් කරලා තියෙන්නේ මේ platform එකේ. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්න මේ pocket option trading platform එකේ analyze එකක්. ඉතින් ඔයා දන්නවා trading කියනකොටම අපි analyze කරලානේ trade එකක් දාන්නේ. අන්න ඒ වගේ analyze එක තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයා channel එකට අලුතින් ආපු කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ site එකේ registration එක වෙන්න. ඉතින් site එකේ link එක මම description එකේ pin comment එකක් විදිහට දාලා තියන්නම්. ඔයාට ලේසියෙන්ම ගිහලා registration එක වෙන්න පුළුවන්. ඉතින් registration එක වෙන විදිහ සාමාන්‍යයෙන් කරන විදිහ තමයි. ඉතින් ඔයාට Gmail එක දීලා verify කරගෙන account එක හදාගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ KYC එක. ඉතින් KYC කරන්න ඔයාට English ID එකක් නැත්නම් passport එකකිනුත් පුළුවන්. නැත්නම් driving license එකකුත් පුළුවන්. එහෙම account එක හදාගත්තට පස්සේ ඔයා ඉස්සලාම කරන්න ඕන ගේ ඩිමෝ account එකට එන එක. ඉතින් platform එකේ ඩිමෝ account එක මෙන්න මෙතනින් ඔයාලට පේනවා. ඔන්න ඔතන ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට ඩිමෝ account එක දාගන්න පුළුවන්. ඉතින් සාර්ථකව ඩිමෝ account එක දාගත්තාට පස්සේ ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන මෙන්න මෙතන තියෙනවා ඩොට් තුනක්. අන්න ඔය option එක ක්ලික් කරාට පස්සේ මෙතන තියෙන පළවෙනිම option එක. අන්න ඕක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාට තියෙනවා මෙන්න මෙහෙම chart type කියලා. ඉතින් මේ chart type එක වදා ගන්න ඕන මේ මෙතන අන්තිමට තියෙන මේ Heikin Ashi කියන chart type එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා time frame කියලා එතනම එහා පැත්තේ. අන්න ඕක click කරලා මෙතන 5 seconds දා ගන්න ඕන. ඉතින් මෙතන 5 seconds කියලා තියෙන්නේ. මෙතන ඉස්සලම තියෙන මෙතන 5 seconds කියලා තියෙන්නේ. ඒ 5 second කියන්නේ මෙන්න මෙතන මේ candle එකක් තියෙනවා. මේ කොළ පාට හරි මේ රතු පාට හරි මේවට තමයි candle කියලා කියන්නේ. මේ candle එකක් හැදෙන්න යන කාලයක තමයි යන්න එතන ටයිම් ෆ්‍රේම් කියලා අපි දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ආදා ගන්න ඕන අපේ ඇනලයිස් එක කරන්න ඉන්ඩිකේටර්ස් දෙකක්. ඉතින් මේ ඉන්ඩිකේටර්ස් වලින් තමයි අපි ඇනලයිස් එක කරන්නේ. ඉතින් ඒ ක්ලික් කරපු ඩොට් තුනම ඔයා ක්ලික් කරගත්තාට පස්සේ ඔයාට පේනවා මෙතන තුන්වෙනියට තියෙනවා ඔප්ෂන් එකක්. ඔන්න ඕක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාට පේනවා ඉන්ඩිකේටර්ස් ගොඩක් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා ඔයාට පේනවා මෙතන ෆ්‍රැක්ටල් කියලා ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ආයෙ මෙතන තියෙනවා මූවිං ඇවරේජ් කියලා ඉන්ඩිකේටර් එකක්. අන්න ඔය එක ක්ලික් කරගන්න. ඔය දෙකම ක්ලික් කරගන්න. දෙපාර ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට සාර්ථකව මෙතන moving average and මෙතන fractal කියලා indicators දෙක වැටිලා ඇති. ඉතින් මේ fractal කියන indicate එකකින් indicate වෙන්නේ මේ වගේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා මෙහෙම ඊතලයක් වගේ තියෙනවා. මෙතන කොළ පාට ඊතලයක්, මෙතන රතු පාට ඊතලයක් තියෙනවා. අන්න ඔය fractal කියන ඉන්ඩිකේටර් එකකින් අන්න ඒක තමයි ඉන්ඩිකේට් කරන්නේ. ආයේ moving average එකෙන් ඉන්ඩිකේට් කරන්නේ මෙන්න මෙතන ඔයාලට පේනවා මෙතන කොළ පාට ලයින් එකක් කොහොම යනවා. අන්න ඕක තමයි moving average එකෙන් ඉන්ඩිකේට් කරන්නේ. ඉතින් ඔයා මෙතන ඉස්සලාම කරගන්න ඕන මෙතන fractal ඉන්ඩිකේටර් එකේ ඔයාලට පේනවා මෙතන pencil icon එකක් තියෙනවා. අන්න ඕක ක්ලික් කරගන්න ඕන. අන්න ඕක ක්ලික් කරගත්තාට පස්සේ period එක. හරිද? period එක මම දාගෙන තියෙනවා 3ක්. ඉතින් ඔයත් 3ක්ම දාගන්න. 3ක් දාගෙන මෙතන save button එක දෙන්න. ඊට පස්සේ moving average එකේ අන්න එතනම තියෙනවා pencil icon එක. අන්න ඒක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට පේනවා period එක 13ක් දාගන්න. ඊට පස්සේ මෙතන moving average කියලා පල්ලෙහෙන් තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට පේනවා මෙතන moving average කියලා තියෙනවා. අන්න එතන ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට පේනවා මෙතන SMA WMA කියලා තියෙනවා. අන්න එතන SMA කියලා වැටලා ඇති. ඔයා දාගන්න ඕන මෙතන EMA කියන එක. අන්න එතන save එකක් දුන්නාට පස්සේ ඔයාලට සාර්ථකව මෙතන analyze එක කරගන්න හරි ලේසි. හරි.
ඉතින් මම දැන් ඇනලයිස් කරන්න යන්නේ. ඉතින් ඇනලයිස් කරලා ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද තමයි කොහොමද කියලා තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා මෙතන ටයිම් එක මම දාගෙන තියෙනවා තප්පර 15ක්. amount එක ඩොලර් 10ක් දාලා තියෙනවා. ඉතින් ඩිමෝ account එකේ නිසා ඔයාලට ඕන ගානක් දාන්න පුළුවන්. ඉතින් ටයිම් එක තප්පර 15ක් අනිවාර්යෙන් දාගන්න. ඉතින් ඇනලයිස් එක කරන්නේ කොහොමද? හරිද? ඉතින් දැන් මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ ඇනලයිස් එක කරන්නේ කොහොමද මේ ඉන්ඩිකේටර්ස් දෙකෙන් කියලා. ඉතින් මේ ඉන්ඩිකේටර්ස් දෙකෙන් ඇනලයිස් එක කරන්න හරිම ලේසි. මම මාකට් එකේ පිටුපස්සට පොඩ්ඩක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි කරන්න මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා කොළ පාට ඊතලයක්. මෙන්න මෙතන තියෙනවා රතු පාට ඊතලයක්. ඔන්න ඔයාලට පේනවා ඔන්න උතන වෙනසක් තියෙනවා. මෙන්න මෙතන රතු පාට ඊතලය. හරිද? මෙන්න මෙතන තියෙන රතු පාට ඊතලය වැටුණ ගමන් මොකද්ද මාකට් එකට වෙලා තියෙන්නේ? කැන්ඩල්ස් 4ක් ඔන්න පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන කොළ පාට මේ ඊතලය හැදුනට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? මාකට් එක අප් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන රතු පාට ඇරෝ එක හැදුනට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? මාකට් එක ඔන්න ඔහම සෙල් වෙලා තියෙනවා. අන්න ඔන්න ඔය විදිහට තමයි මාකට් එක ඔය ඊතල දැඩි මේ ඇවිල්ලා ඔහම ඊතල එක තමයි යන්නේ. ඔන්න ඔය ඊතලේ වැදුන ගම. හරිද? වැටුණ ගමන් ඔයා මොකද්ද කරන්න ඕන? ඔයා දාගන්න ඕන ට්‍රේඩ් එන්ට්‍රි එකක්. හරිද? මේ කොළ පාට ඊතලෙන් ඔයා මොකද්ද කරන්නේ? කොළ පාට ඊතලයක් වැටුණ ගමන් ඔයා මොකද්ද කරන්නේ? ඔයා දාගන්නවා මෙන්න මෙතන බයි ට්‍රේඩ් එකක්. හරිද? නැත්නම් මෙතන රතු පාට ඊතලයක් වැටුනොත් ඔයා මොකද්ද කරන්නේ? සෙල් ට්‍රේඩ් එකක් දාගන්නවා. ඉතින් මට පුංචි දෙයක් කියන්න අමතකුණා. ඉතින් මෙතන ඔයාලට තියෙනවා මෙතන ෆැක්ටර් කියන ඉන්ඩිකේටරේ පෙන්සිල් අයිකන් එක ඔයා දැන් ක්ලික් කරගන්න. ක්ලික් කරගෙන මෙතන තියෙනවා ස්ටයිල් එක. අන්න ඕක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙතන අප් එක කොළ පාට වැටලා ඇත්තේ, ඩවුන් එක රතු පාට වැටලා ඇති. ඉතින් ඔයා අප් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට රතු පාට දාගන්න. කොළ පාට වැටලා ඇත්තේ ඔයා රතු පාට දාගන්න. ඩවුන් එකට ඔයා රතු පාට වැටලා ඇත්තේ කොළ පාට දාගන්න. ඒක අනිත් පැත්ත දාගත්තට පස්සේ ඔයාලට සාර්ථකව මේ විදිහට ට්‍රේඩ් එකේ ඇනලයිස් එක කරගන්න පුළුවන්. හරි, දැන් අපි ට්‍රේඩ් එකක් දාගන්න බලමු. අපි පොඩ්ඩක් කියලා ඉඳලා බලමු. මෙතන මාකට් එක පොඩ්ඩක් ක්ලියර් වෙලා මෙතන ඊතලයක් වැටුණ ගමන් මම දාගන්නවා ට්‍රේඩ් එකක්. ඒ ඊතලේ වැටෙන එකත් එක්කම තමයි මම ට්‍රේඩ් එකක් දාගන්නේ. අපි පොඩ්ඩක් බලන් ඉඳලා ට්‍රේඩ් එක දාගමු. අන්න ඔයා දැක්කා මෙන්න මේ හරියෙන් රතු පාට ඇරෝ එකක් ඇදුනා. ඊට පස්සේ මම මොකද්ද කරගත්තේ? මම සෙල් ට්‍රේඩ් එකක් දාගත්තා. යන්න සෙල් ට්‍රේඩ් එකක් දාගත්තට පස්සේ මොකද්ද උනේ? ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා. ඉතින් මේක තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දුන්න සිම්පල් ලේසි ඇනලයිස් එක. ඉතින් මේ ඇනලයිස් එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ පොඩි account එකක් තියෙනවා නැත්නම් ඔයා අලුතින්ම ආවනම් ඔයාලට පුළුවන් ඩිපොසිට් එකක් කරන්න. ඉතින් ඩිපොසිට් එකක් කරලා ඔයාලට පුළුවන් ට්‍රේඩ් එකක් දාන්න. හැබැයි දැම්ම රියල් account එකේ ට්‍රේඩ් කරන්න යන්න එපා. ඩිමෝ account එක ප්‍රැක්ටිස් වෙලා ඊට පස්සේ රියල් එකට යන්න. ඉතින් අද වීඩියෝ එකේ ඔයාලට මේ ඇනලයිස් එක ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතෙනවා. ඉතින් මොනාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඕනම දෙයක් දාලා අහන්න. මම හැම කමෙන්ට් එකකටම උත්තර දෙනවා. ඉතින් අදට වීඩියෝ එක ඔච්චරයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.